හොඳයි මුලින්ම මංගල සභාව ආමන්ත්‍රණය කරන්නේ අපේ මනමාල මහත්තයාගේ පියා කවුද මිස්ටර් මංචනායක මහත්තයා කතාව කර දෙන්න ඕන නිසා. සුබ සවස් කාලයක් වේවා සියලුම දෙනාට. මුලින්ම අතිගරු අති උතුම් අති ශ්‍රේෂ්ඨ මංචනායක පවුලේ සියලුම දෙනාගෙන් අවසරයි. ඊට පස්සේ මේ ගජනායක පවුලෙන් අවසරයි. ඉතින් අද දින මේ ආකාරයෙන් අප පවුලට සම්බන්ධ වීමට ලැබීමට මේ දුවට සහ මේ ගජනායක පවුලේ සියලුම දෙනාට වාග්යක්. අපි නම් ඉතින් ඒක මහා දෙයක් නෙවෙයි. ඇති. කිසිම තේරුමක් නැති අනවශ්‍ය තොරතුරක කිලිට ආපු කතාවක්. හොඳයි මීළඟට මංගල සභාව ආමන්ත්‍රණය කරන්නේ මුළු ගමටම බොහොම අභිමානයක් වුණ මිස්ටර් ගජනායක මහත්තයා අපගේ පියාණන්. පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. අද ගජනායක පරම්පරාව ඇත්තටම මංචනායක පරම්පරාවට ඇත්තටම උදව්වක් කරා වගේ. මොකද අපි ආදරයෙන් හදාගත්ත අපේ මැනික අද මංචනායක පරම්පරාවේ මේ කළු පුතා කසාද බැඳලා. එයාලා හිතන් හිටියත් අපේ දුව කැන්දගෙන යන්න අපි එහෙම කරන්න දෙන්නේ නැහැ. මොකද අපිට වඩා එයාලගේ ගෙදර අපේ දුවට ජීවත් වෙන්න බෑ. ඒක නිසා අපි හොඳ ගෙයක් එයාට හදලා දීලා තියෙනවා. ඒක නිසා මෙයාලට මේ කියන්නේ මංචනායක පවුලට මේක ලැබිච්ච හොඳ වරප්‍රසාදයක්. කවුද මල්ලි? ලොක්කලා වෙකනද? මන් දන්නවද ඔය මම අද න්යාය පොඩ්ඩක් ඉන්න. ඔයා වෙනුවෙන් අවුරුදු 5ක් කැප කරපු මට ඔයා මෙහෙමද සලකන්නේ? दो पल रुका ख्वाबों का कारवां और फिर चल दिए. අවුරුදු 5ක් ඇයි මට මෙහෙම කරේ? මොකද්ද මගෙන් වෙච්ච අඩුපාඩුව? මං කිව්වේ මුල් ලෝක හොරු කියලා මහ ලොකු ගජනායකලා. දැන් හරිද තාත්තට? අපි නම් කලින්ම දැනගෙන හිටියා මේ අම්මන්ටි ඔය වගේ කෙනෙක් තමයි කියලා. ඒක ඇත්ත. අයියෝ අපි අහිංසකයා වුණා. සහ ගහනවා යකෝ උඹලා මේ කරපු රැවටීමට. මිස්ටර් ගජනායක තමුසලට අපි හොඳින් සැලකුවට තමුසල අපිට මෙහෙමද කරන්නේ? මේ මංචනායකලා අද අපේ නෑදෑයෝ ඉස්සරහ හොදටම පාච්චල් වුණා. හරි මේ මිස්ටර් මංචනායක අපි මේක මේ පොඩ්ඩක්